කියනකොට හිටින් පස්සේ වගේ මෙම පද්ධතිය තවදුරටත් දුර්වල වෙලා දිවයිනෙන් බැහැරට යාවි කියලා. කෙසේ වෙතත් එම පද්ධතියේ මේ අඩුපීඩන කලාපයේ බලපෑම නිසා දිවයිනේ උතුරු වයඹ ඒ වගේම බස්නාහිර සබරගමුව දකුණු පළාත්වලත් මධ්‍යම පළාතේ පිටින් පිට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. ඒ වගේම දිවයිනේ සෙසු ප්‍රදේශ ගත්තාම ඒවායේ සවස් 1න් පස්සේ වගේ අපි බලාපොරොත්තු වෙනවා වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි කියලා. විශේෂයෙන් කියන්න ඕනේ බස්නාහිර සබරගමුව ඒ වගේම මධ්‍යම වයඹ පළාත්වලත් ඒ වගේම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100ට වඩා වගේ තද වැසි අපි අද දිනෙත් අපේක්ෂා කරනවා. ඒ වගේම මේ වැසිත් සමග తాවකාලිකව තද සුළං තියෙනවා අකුණු ඇති වෙන වෙලාවට ඒ පිළිබඳව මේ මහ ජනතාවට අපි කියන විමසිල්ලෙන් ඉන්න කියලා. දිවෙන වටා මුහුදේ කාලගුණය සැලකුවාම දිවෙන වටා මුහුදේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. අඩුපීඩන කලාපයේ බලපෑම නිසා විශේෂයෙන් ගත්තොත් කංකසන්තුරේ ඉඳලා පුත්තලම කොළඹ ගාල්ල මාතර හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙලා ටොප්පෙන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් වගේ දක්වා වැඩි වෙන්න පුළුවන් නිර්ත දිශාවෙන් හමන සුළඟ. ඒ වගේම එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වෙන්න පුළුවන්. ඒ ගැන අවධානයෙන් දීවර සහ නාවික ප්‍රජාවට අපි දීවර නාවික කටයුතු වල යෙදෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම අනෙක් මුහුදු ප්‍රදේශ ගත්තත් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 25ක් 35ක් වගේ අතර තියෙවි. නිර්ත දිශාවෙන් තමයි සුළං හමන්නේ. ඔව් ඇත්තටම ගත්තොත් හෙටින් පස්සේ මේ වැස්ස තරමක් අඩු වෙනවා. කියන්නේ මේ අඩු පීඩන කලාපයේ බලපෑම අපිට හෙට හවස වෙනකොට වගේ ගොඩක් දුරට අපට අඩු වේවි. කෙසේ වෙතත් ඊයේ දිනට සාපේක්ෂව අද අපි වැස්සට තරමක් අඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ. මම අර කලින් කිව්වා වගේ බස්නාහිර සබරගමුව දකුණු ඒ වගේම දකුණු පළාතේ ගත්තොත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මධ්‍යම පළාතේ සමහර ස්ථානවල මිලිමීටර් 100ක් දක්වා වගේ අද දවසට අපි බලාපොරොත්තු වෙනවා.